ඔයා දන්නවද ලෝක ආර්ථික සමුළුව කියලා තියෙනවා 2026 වෙද්දී ලෝකයේ රැකියා මිලියන 85ක් විතර වෙනස් වෙන්න නියමිතයි කියලා. මේක ලංකාවටත් අදාළයි. ඔයා දැනට ගන්න රස්සාව හෙට නැති වෙයිද? නැත්නම් ඔයා ඉගෙන ගන්න දේ අනාගතයේදී වැඩක් නැති වෙයිද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2026 දී AI නිසා ඇත්තටම නැති වෙන රස්සාව මොනවද සහ අලුතෙන්ම හැදෙන සුපිරි වැටුප් තියෙන රස්සාව මොනවද කියලා. වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. මොකද අන්තිමට මම කියනවා ඔයා මොන ෆීල්ඩ් එකේ හිටියත් මේ රැල්ලෙන් බේරෙන්නේ කොහොමද කියලා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මතක් කරලා බලන්න මීට අවුරුදු 5කට කලින් අපි ChatGPT ගැන දැනගෙන හිටියේ නැහැ. හැබැයි අද වෙද්දි ChatGPT කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. 2026 වෙද්දී AI කියන්නේ හුදේ චැට්බොට් එකක් නෙමෙයි. ඒක හැම ඉන්ඩස්ට්‍රි එකකම තීරණ ගන්න කෙනෙක් වෙලා ඉන්නවා. ලංකාව වගේ රටක සර්විස් සෙක්ටර් එක වැඩි හින්දා මේකේ බලපෑම වැඩියෙන් දැනෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ AI නිසා බලපෑමක් එල්ල වෙලා තියෙන ජොබ්ස් මොනවාද කියලා. පළවෙනි එක තමයි data entry කියන ජොබ් එක. ඉස්සර Excel වල data දාන එක සහ ඒක රෙකෝඩ් තියාගන්න එක දැන් වෙද්දී AI එක තප්පර ගානකින් කරනවා. ලංකාවේ ගොඩක් ඔෆිස් වල ඉන්න මේ වගේ අයට AI නිසා එයාලගේ ජොබ් එකට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි call center assistant කියන ජොබ් එක. ඉස්සර call center වගේ රැකියාව වලට ලොකු ඉල්ලුමක් තිබුණත් දැන් voice AI ඇවිත් තියෙන නිසා ඇත්තටම මිනිස්සු වගේ කතා කරන සහ අඬ අනුකරණය කරන හැකියාව එයාලට හොඳට තියෙනවා. අනිත් එක තමයි graphic designing සහ content writing. පොඩි පෝස්ට් හදන එක සරල ලිපි ලියන එක දැන් ඕනම කෙනෙක්ට AI පාවිච්චි කරලා තනියම කරගන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධව ඇවරේජ් මට්ටමේ දැනුමක් තියෙන අයට ලොකු තරංගයක් එනවා. අවසාන එක තමයි ප්‍රාථමික මට්ටමේ accounting වැඩ. ඉස්සර දවස් ගණන් පොත් පිරෙන්න ලියපු ගිණුම් දැන් software හරහාම ඔටෝමැටික් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි මේ සම්බන්ධව උසස් මට්ටමේ දැනුමක් තියෙන හා අධ්‍යක්ෂකම් තියෙන අයගේ රැකියාවන්ට AI වලට කොහොමවත් බලපෑම් කරන්න බැරි බව. එතකොට මොනවද මේ AI නිසා අලුතෙන් හැදෙන ජොබ්? පළවෙනි එක තමයි AI prompt engineers කියන එක. වචනේ හැටියට IT ලොකුවට ඕන වගේ පෙනුනට මේකට IT ඩිග්‍රී එකක්ම ඕනේ නැහැ. මේකදී AI agent එකකට හරියට නියෝග දීලා වැඩේ කරගන්න දන්න අයට ඉහළ ඉල්ලුමක් එනවා. මේකදී වෙන්න ඕනේ ඔයාගේ අදහස නිර්මාණශීලී වෙන්න විතරයි. දෙවෙනි එක තමයි cyber security specialist කියන්නේ. හැම දෙයකම නරක පැත්තක් තියෙන නිසා AI ඔස්සේ ඕන තරම් වංචනික වැඩ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ආරක්ෂා වෙන්න මේ සම්බන්ධව දැනුමක් තියෙන අය උමනා වෙනවා. මේ නිසා අනාගතයේදී මේ රැකියාවට තියෙන ඉල්ලුම අනිවාර්යයෙන් වැඩි වෙනවා. අනිත් එක තමයි human AI collaboration manager කියන්නේ. ඉස්සරහට ගොඩක් ආයතනවල මිනිස්සු වගේම AI agentලත් වැඩ කරනවා. එතකොට වැඩ කරන්න සාමාන්‍ය මැනේජර් කෙනෙක්ට බැරි වෙනවා. ඒ නිසා මේ ගැන දැනුම තියෙන අයව ගොඩක් උවමනා වෙනවා. අවසාන එක තමයි creative content creator. දැනට AI වලට ලං වෙන්න බැරි ඒරියා එක තමයි මිනිසාගේ හැඟීම් සහ අලුත් විදිහකට හිතන එක. ඒ නිසා marketing strategy, high end branding වගේම psychology වගේ පැතිවල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් ප්‍රශ්නය තමයි අපි මොකද කරන්නේ? ලංකාවේ අපිට ලෝකයේත් එක්ක හැරෙන්න නම් එකම දෙයයි කරන්න තියෙන්නේ. ඒ තමයි up skilling කියන දේ. ඔයා ගුරුවරයෙක් වුණත්, ඉංජිනේරුවෙක් වුණත්, එහෙම නැත්නම් සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් වුණත් ඔයාගේ වැඩේට AI පාවිච්චි කරන්නේ කොහොමද කියලා අදම ඉගෙන ගන්න පටන් ගන්න. මතක තියාගන්න කවදාවත් ඔයාගේ රස්සාව AI උදුරගන්නේ නැහැ. AI පාවිච්චි කරන මිනිස්සයා තමයි ඔයාගේ රස්සාව උදුරගන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද? 2026 වෙද්දී ඔයා ඉන්න ෆීල්ඩ් එකට මොන වගේ බලපෑමක් එයිද? මේ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න වගේම මේ වගේ ලෝකයේ අලුත් වන තොරතුරු සහ රැකියාව වෙළඳපොළ ගැන දැනගන්න අදම අපේ channel එක subscribe කරන්න.